ඒක ප්‍රමාන්තේ නේ. බලන්න මේ වචනය බොහෝ දේ දුන්නු අය සහ පවරන ලද අය. ස්වාමීන් වහන්සේ එක එක්කෙනාව විනිශ්චය කරන්නේ එක එක මිනුම් දන්නේ. කෙනෙක්ට බොහෝ දේ දුන්නා නම් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ බලාපොරොත්තු වෙන. එතකොට ඔබට උන්වහන්සේ දීපු දේත් එකයි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔබව සසඳලා අරයාගේ මෙහෙම කරා, මෙයා මෙහෙම කරා, මෙයාට මෙහෙමයි, මෙයාට මෙහෙමයි කියලා ඔබගේ මිනුම් දණ්ඩ හදාගන්න විදිහට අයිතියක් නැහැ මගේ ප්‍රමාණයට. ස්වාමීන් වහන්සේ ඔබට දෙයක් දීලා තියෙනවා නම් ඔබ වරප්‍රසාද ලද්දෙක් නෙමෙයි. ඔබ ස්වාමීන් වහන්සේට වග කියන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ වගකීම දරන්නට ඕනේ. වෙන විදියක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරන ඔබ කායික තෘෂ්ණාවලට අවර්ත නොවන ලෙස මින්මතු ඔබගේ මරණ සුළු ශරීරයේ පාපේ රජකම් නොකරන්න. අතීතයේ ඔබ පව් කරා. අතීතයේ ඔබ හිරවෙච්ච තැනක හිටියා. නමුත් ස්වාමීන් වහන්සේ ඔබව ගලවගත්තේ ඔබට කාර්යයක් සඳහා. එතකොට ඒ පරණ වහල්භාවය ඔබට ඉන්න අයිතියක් නැහැ මගේ ප්‍රමාණයට. ඒ පරණ වහල්භාවය තුළ ඔබට ජීවත් වෙන්න අයිතියක් නැහැ. ස්වාමීන් වහන්සේ වෙන දෙයක් කරන්න නැති හින්දා ඔබව ගලවගත්තේ නැහැ. අරමුණක් තියෙනවා. උන්වහන්සේ ඔබව තෝරගන්න අරමුණක් තියෙනවා. ඔබව එතන ඒ ගුබ්බෑමේ එළියට ගන්න අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඔබගේ මනසේ තියාගන්න. ඒ අරමුණ ඔබ සඳහා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න අරමුණක්. එතනදී ඔබ ලෝකයේත් එක්ක ඔබ සසඳගෙන ඔබව ඒ අය තමට්ටමින් අව탁සීරු කරගෙන ඔබට ඕන සෙප්පඩ විද්‍යාවක් විගඩමක් නටන්න ඔබට අයිතියක් නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ සූදානම් වෙන්න. ඔබව ගලවගෙන ඔබට පත් කරන දාසයෙක්. වචනේ කතා කරලා කියන එකයි ඒත් සොරා කොයි පැයි එන්නේදයි ගෙදර ස්වාමියා දැන සිටියනම් ඔහු නොනිදා හිඳ තමගේ ගෙව බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම්ව සිටින්න. මෙසේ කියන්නේ ඔබ බලාපොරොත්තු නොවන පැනකදී මනුෂ්‍ය පුත්‍රයන් වඩනසේක. උන්වහන්සේ හොරෙක් වගේ එනවා කියලා කියන්නේ ඔබගේ වැරදි අල්ලන්නේ නෙමෙයි මගේ ප්‍රමාණය. හැබැයි උන්වහන්සේ එන වෙලාව දන්නේ නැහැ. ඒතකොට එන වෙලාව දන්නවා නම් මූණිච්චාවට ඒ වෙලාවේ අස් කරගෙන ඒ වෙලාවේ වැඩ කරන මූණිච්චාවේ ප්‍රෝඩාවක් උන්වහන්සේට ඕනේ නැහැ. එනම් උන්වහන්සේට ඔබව ඕනේ. ඔබව ඕනේ මුළු ජීවිතයම උන්වහන්සේට දෙන්න. උන්වහන්සේගේ මුළු ජීවිතේම දීලා ඔබව ගලවගත්තේ. දෙබිඩි ජීවිතයක ඉන්න නෙමෙයි. එක වෙලාවකට එකක් තව වෙලාවකට තව දෙයක්. නෑ සම්පූර්ණ සම්බන්ධතාවයක ඉන්න. එන හැම වෙලාවෙම ඔබට දෙන කාර්ය ඔබ කළ යුතුයි. ඒක ඔබට ඕන විදියට ඔබට හිතන විදියට ඔබට බෑ කියන විදිහට ස්වාමීන් වහන්සේ දැම්මෙන එකක් නෑ. සේවකයන්ට තල පීඩා කර ඔබට ජීවත් වෙන්න බෑ. ඔබගේ මේක ඔබගේ බුදලයක් නෙමෙයි. ඔබගේ ජීවිතය ඔබටවත් අයිති නැහැ. උන්වහන්සේ ඔබව ජීවිතය දුන්නේ අරමුණ. හිතන්න ඔබ අබ්බගාතෙක් වෙලා ඉපදෙන්න තිබුණා නේද? අද ඔබ මේ රිෆ්ලෙක්ෂන් එක මේ මෙනෙහි කිරීම අහන තැනක තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට ඒක පත් කරේ. විශේෂිත දෙයක් තියෙනවා ඔබගේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන. ඒ වරප්‍රසාදයට පයින් ගහන්න ඔබට අයිතියක් නැහැ. උන්වහන්සේගේ ආදරේ බාල්දු කරන්න ඔබට අයිතියක් නැහැ මගේ ප්‍රමාණය. ඒ නිසා උන්වහන්සේ මොන වෙලාවෙ ඉද කියන එක උන්වහන්සේ එන වෙලාව ඔබට වැඩක් නැහැ. මුළු වෙලාව උන්වහන්සේට සම්බන්ධ වෙන්න. හැබැයි මාංශ ස්වභාවය ඔබ පස්සට අදින තැනක් තියෙනවා. ස්වභාවය ඔබ වටන තැනක් තියෙනවා. හැබැයි ඒ තැන්වලදී ඔබ අදහනවා කියන්නේ ඒකයි. ඇදහිල්ල තුළ ඔබ අයිති කරගන්න. ඔබ කාටද කී කරන්නේ? බලන්න වචන හරිම ලස්සනයි. උනාස් කියන එසේ නොකර මලවුන් කෙරෙන් උත්තාන වූ අයමෙන් දෙවියන් වහන්සේට කැපවි ඔබේ ඉඳුරන් දමිටු කමෙහි ආයුධ වෙන ලෙස උන්වහන්සේට බාර කරන්න. ඔබගේ බාරය තියාගෙන ඔබට ඕන විකාරයක් කරන්න අයිතියක් නැහැ. ඔබගේ ඉඳුරන්, ඔබගේ ශරීරය, මාංශය, ඔබගේ හැම දෙයක්ම උන්වහන්සේට බාර කරන්න. ඒතර උන්වහන්සේ කියන දේ කරන්න. මූඩ් එක අවුල් නැති. මට හිතෙන්නේ නැතුව ඇති. මට එපා වෙලා ඇති. ඒක උන්වහන්සේගේ දෙයට අදාළ නැහැ. ඒක උන්වහන්සේ එතකොට ඒ తත්වය ජීවිතයේ අයිතිය උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ අපිට කියන්නේ මොකද්ද? මින්මතු ඔබේ ස්වාමියා පාපේ නොවේ. මන්දව නීති යටතේ නොවන දේව වරප්‍රසාදයේ යටතේ ජීවත් වෙන බැරි. හැබැයි ඔබ මම මෙතන ඉන්නේ උන්වහන්සේගේ ආදරය නිසානේ. උන්වහන්සේගේ වරප්‍රසාදය නිසානේ. ඒතර ඒ වරප්‍රසාදයේ තුල ජීවත් වෙනවා නම් ඒ වරප්‍රසාදය අයිති කරගන්න. ඔබ මේ වෙලාවේ වැටිච්ච තැන ඔබගේ බැරිකම දුබලකමේදී ඒ වරප්‍රසාදය අයිති කරගෙන ඒ දුබලකම උන්වහන්සේට බාර දීලා ඒ ශක්තියත් එක්ක ජීවත් වෙන්න. වචන කතා කරලා කියනවා.
එසේනම් කුමක් කරමුද? නීතිය යටතේ නොව දේව වරප්‍රසාද යටතේ සිටින බැවින් අපි පව් කරමුද? කොහෙත්ම නැත. ඔබ යමක යටතේ වාහන සේවයට බැඳුනොත් ඔබ ඒ ස්වාමියාගේ දාසයෙක් වන බව ඔබ නොදන්නවද? පාපී ඔබේ ස්වාමියා නොවුවොත් ඒ විපාකේ මරණය වේ. දෙවනාසියට කීකරු වීම කීකරුකම ඔබේ ස්වාමියා වුවොත් ඒ විපාකය දමිතු බව වේ. එක් වරක් පාපයට දාසයෙක්ව සිටි ඔබ දැන් ඔබට බාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. වරක් පාපේ හිටිය ඔබ දැන් උන්වහන්සේගේ ඉගැන්වීමට කීකරු වෙච්ච නිසා ස්තුති වේවා. ඔබ අවනත වෙන්නේ උන්වහන්සේට. ඔබගේ දේට නෙමෙයි, ඔබ හිතන දේට නෙමෙයි, ඔබගේ විද්‍යට නෙමෙයි, ඔබගේ දුබලකමට නෙමෙයි, උන්වහන්සේට. මගේ ප්‍රේමන්තනි, මේක ඔබ මම කළ යුතුමයි. ඒ වචනය අයිති කරගත යුතුමයි. ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත්කර ලබන දාසයෝ විශ්වාසී සීනුව නැති ගබඩාකාරයා කවරෙක්ද? ස්වාමියා ආකල යම් දාසික සිය සේවයේ සිටින ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තය. උන්වහන්සේ ඔබ දිහා හැමදේම බලාගෙන ඉන්නවා. ඔබට තියෙන්නේ ඒ කාර්යය, සේවකත්වය. ඔබට කළ යුතු දෙයක් තියෙනවා. උන්වහන්සේ ඔබ මුදවගත්තේ ඒ කළ යුතු දේ කරන්නටයි. ඒ කළ යුතු දේ කරද්දී ස්වාමීන් වහන්සේ ඒක දකිද්දී භාග්‍යවන්තයි. හැබැයි උන්වහන්සේ එනවායි කියලා පරක්කු ඒ ස්වාමියා තමා සන්තක සියල්ල බාහිරව ඔහුට පත් කරන්නේ ඇත්තෙන් මම ඔබට කියමි. ඒ දාසයා මගේ ස්වාමියාගේ ඒම පමාවනු ඇතැයි සිතමින් දැසිදාසුන්ට පහර දෙන්නට කාබී මත්වන්නට පටන් ගත්තොත් ඔබ බලාපොරොත්තු නොවන දිනකදී දන්න පැයකදී ඒ දාසගේ ස්වාමියාව ඔහුට දරුණු ලෙස දඬුවම් කොට අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුට නියම කරන්නේ. සිය ස්වාමියාගේ අදහස් දැනගෙන ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළා වූද ක්‍රියා නොකළා වූද දාසයා බොහෝ පාර ලබන්නේ. වැඩියෙන් ඔබව ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රකාශ වෙන්නේ ඔබ ඒ දේ කළ යුතු නිසායි. ඒක දැනගෙනත් ඔබ කරන්නේ නැහැ කියලා කියන්නේ. ඔබගේම මුරණ්ඩුකම, ඔබගේ මුද්දච්චකම ස්වාමීන් වහන්සේලා සැහැල්ලුවට අරගෙන ඔබට කැමති දේ කරන තැනක ඔබ නතර වෙනවා කියලා කියන්නේ උන්වහන්සේ කියනවා එයා දරුණු ලෙස පහර ලබනවා. මගේ ප්‍රමාන්තයනි ඔබට දීපු දේ අසම සම දෙයක්. ඒක යුනික් ඔබම කළ යුතු දෙයක්. උන්වහන්සේ දේ දැනගෙන අපි අවස්ථාවාදීව අපි මුලින්ම පයින් ගහන්නේ උන්වහන්සේට. මිනිසුන්ට පයින් ගහන්න අපි බයයි. තත්ත්ව තානාන්තර නැති වෙයි. මොනවා හිතයිද කියන එකේ අපි උන්වහන්සේව තමයි මුලින්ම අහක් කරන්නේ. උන්වහන්සේගේ කාර්යය තමයි පාච්චල්ම කරන්නේ. මොකද ලෝකයේ දේවල් ඔබ තියෙන විශ්වාසවන්තකම උන්වහන්සේගේ දේට උන්වහන්සේගේ දේට තියනවාද ඔබට? මගේ ප්‍රමාන්තයනි ඔබගේ බොස්ට ඔබගේ වැඩ කරන තැනට තියෙන මොකද ඒක නැති වුණොත් ඔබට බඩකින් එන්න වෙන නිසා එතනට තියෙන කීකරුකම ස්වාමීන් වහන්සේගේ දහමට තියෙනවද ඔබට? ඔබ හිතලා බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා යමෙකුට බොහෝ දේ දෙන ලද්දේද ඔහුගේ බොහෝ දේ බලාපොරොත්තු වෙයි. දෙන දෙයක්. ඒතර ඔබගේ මුළු ශරීරයම ඇස්කන් නාසය මේ හැම තලෙන්තුවක්ම උන්වහන්සේ ඔබට දීපු දෙයක්. ඒ දීපු කෙනාගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊට පස්සේ කියනවා යමෙකුට බොහෝ දේ පවරන ලද්දේද ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. ඔබගේ පෞල් ජීවිතය ඔබට ස්වාමීන් වහන්සේ දුන්න මේවර කාර්යය මගේ පුංචි ජීවිතය නැස මට පවරපු දෙයක්. එතකොට ඔබව මට ස්වාමීන් වහන්සේ පවරපු දෙයක්. කාර්යයක් සඳහා පවරනවා. ඔබව කාර්යයක් සඳහා පවරනවා. ඒ පවරන තැන අතිශයෙන් අපි පරිස්සම් වෙන්නට වෙනවා. ස්වාමීන් වහන්සේගේ දේ හැන්ඩල් කරන්නේ අතිශයින් පරිස්සමෙන් උන්වහන්සේ තුළ සීරුවට පරිස්සමන මේ දේ කරන්න වෙනවා. උන්වහන්සේ එන වෙලාවේ ඔබගේ දේ ඔබ සතුටෙන් කරන්නේ. ඔබ කොච්චර වාසනාවන්තයිද? ඒ හමුවීම සුන්දර වෙන නිසාම. ආමෙන්. ජෙස්පීඩයි.